ආයුබෝවන්. අද අපි ඔයාලව අරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ දැවැන්තම විහාරස්ථාන වලින් එකක් වන නූතනයේ ආකර්ෂණීයත්වයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වූ නෙල්ලිගල විහාරස්ථානයටයි. මනරම් දෘශ්‍යයන් අතරින් ඉතාමත් සංසුන් හා ආධ්‍යාත්මික වාතාවරණයෙන් පොහොසත් වූ මේ විහාරස්ථානය නූතන බෞද්ධ සංස්කෘතියේ අලුත් මුහුණුවරක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹ නුවර පාරේ පිළිමතලාවෙන් හැරී මුරුතලාව නගරය හරහා කිලෝමීටර් 9ක් පමණ ගිය විට මේ විහාරස්ථානය හමු වෙනවා. පූජ්‍ය වතුර කුඹුරේ ධර්මරත්න හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වර්ෂ 2014 ඔක්තෝබර් මාස 22 වන දින තෙරුවන් සතු භූමියක් ලෙස සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබුවා. විශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට හැකි ලෙස දම් සභා මණ්ඩපයක්ද බෝධීන් වහන්සේ නමක්ද රන් පැහැති කුඩා චෛත්‍යයක් වගේම සුදු පැහැති අඩි 75ක් උස චෛත්‍යයක්ද හිටි බුදු පිළිම, ඉඳි බුදු පිළිම, ඒ වගේම ධාතුන් වහන්සේලා වැඩ සිටින ශාක්‍ය සිංහ සුගන්ධ කුටිය වගේම ආකර්ෂණීය සමන් දේව රූපය ඇතුළු මූර්ති නිර්මාණ රැසක් මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට උරුමකම් කියනවා. බුද්ධාලම්මන ප්‍රීතිය මනාව උපදවන අයුරින් ඊතා මනරම්ම නිම වී තිබෙන ශාක්‍ය සිංහ සුගන්ධ කුටිය තුල වැඩවසන සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට මේ පුණ්‍ය භූමිය තුළින් අපට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම ශ්‍රීපාදයේ දර්ශනය වන දිසාවේ සිට නෙල්ලිගල දෙසට වඩිනා ලෙසට නිර්මාණය කර ඇති සුමන සමන් දිව්‍ය රාජානන් වහන්සේගේ පිළිමේ සහිත පූජාසනයට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම නෙල්ලිගල පුදබිමට මධ්‍යම පළාත, සබරගමු පළාත හා දකුණු පළාත් හතරටම අයත් කඳුපන්ති දර්ශනය වෙනවා. ශ්‍රීපාදය, හන්තාන, හුන්නස්ගිරිය, අම්බුලුවාව, පිදුරු තලාගල, නකල්ස්, අලුදෙනිය මේ අතරට ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම ශ්‍රීපාදයේ සිට නෙල්ලිගල පුදබිමත් සමහර අවස්ථාවල අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඉතින් මෙවන් වූ පුණ්‍ය භූමීන් වන්දනාමාන කර ගැනීමට, සිය දෑසින් දැක බලා ගැනීමට ඔබටත් හැකියාව තියෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වනතුරු ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි.